ඒ අර බෝයිගේ නම අරවින්ද නේද? හරිම අහිංසක පාටයි. ඒ කොල්ල මගේ හරිද? ඔය අහිංසක ළමයිව රවට්ටන්න නැතු ඉදහන් චතු. ඒත් මම ගොඩාක් ඔයාට ආදරේ චතුරි. ඔයා නැතුව මට අනාගතය ගැන හීන නැහැ. අපේ ගෙදරින් නම් ඔයාට කැමති වෙන එකක් නැහැ අරවින්ද. අපේ ගෙදරින් කැමති නැහැ බං අරවින්දට. මාව තාත්තගේ යාළුවෙගේ පුතෙක්ට කතා කරලා තියෙන්නේ. ඔබ හදන්නේ අරවින්දට බූට තියන්න නේද? මං කියලා මොනවා කරන්නද බං? ඔහොම පොරේ ඉඳලා හිත හදාගනි. පව් බං අරවින්ද. හරිම අහිංසක කොල්ලෙක්. මම හිතුවේ නැහැ බං චතුරි අර වගේ මාව රවටයි කියලා. අපි උඹට කිව්වනේ අරවින්දයා. ඔය සල්ලි තියෙන ගෑනු විශ්වාස කරන්න එපා කියලා. මාව සල්ලි නැති නිසානේ එයාට එපා වුනේ. මමත් කවදා හරි පෝසතෙක් වෙන්නමයි. අවු මචෝ උඹට පුළුවන්. අම්මේ අර අපේ කුඹුරු අක්කර දෙක විකුණලා ඒ එන සල්ලි වලින් මම බිස්නස් එකක් පටන් ගන්නද? අනේ මන්ද පුතේ අපිට තියෙනත් ඔච්චරමයි හැබැයි. අම්මේ අර අපේ ඉඩම විකුණාලා ගත්ත සල්ලි වලින් මම ගත්තු පාරායින ඉඩම කඩේ මුදලාලි ලොකු ගානකට ඉල්ලුවා. මම ඒක දුන්නා. පුතේ අද තරම් මගේ ජීවිතේ සතුටු දවසක් තව නැහැ. මටත් ගොඩාක් සතුටුයි අම්මේ. සර් අපිට එන්ජිනියර්ස්ලා දෙන්නෙක් ගන්න ඕනේ අලුත් හෝටල් ප්‍රොජෙක්ට් එකට. ඔව් ප්‍රශ්නයක් නැහැ. මට වැඩේ තමා හොඳට ඕනේ. දැන් හලෝ අරවින්ද කොහොමද? අවුරුදු 15කට පස්සේ දැක්කේ. හොඳින් ඉන්නවා චතුරි. කෝ හස්බන්ඩ් එහෙම? නේද? එයා අපි දෙන්නට කන්න අයිස්ක්‍රීම් එකක් ගෙන්න ගියා. ඔයා දැන් ජොබ් එකක් එහෙම කරනවද? ජොබ් එකක් නම් කරන්නේ නැහැ. වෙලාවට ඔයාව බැන්දේ නැත්තේ මං. මගේ හස්බන්ඩ් නම් ලොකු කම්පැනි එකක් එන්ජිනියර් කෙනෙක්. ලක්ෂ 10කට වඩා පඩියක් ගන්නවා එයා. කොච්චර හොඳද? දැන්වත් මිනිස්සෙක් වෙන්න බලන්න අරවින්ද. මං අපේ හස්බන්ඩ්ට කියන්නම්කෝ ඔයාට ජොබ් එකක් හොයලා දෙන්න කියලා. අරවින්ද සර් කොහොමද? මේ මගේ වයිෆ් සර්. දන්නවද මෙයාව? නැහැ ලක්මල්. මම මේ නිකන් මෙතන නැවතුණා ඇවිදින ගමන්. චතුරි මේ අපේ අරලිය සමූහ ව්‍යාපාරයේ අයිතිකාර මහත්මයා. එහෙමද? ලක්මල් එහෙනම් මට පරක්කු වෙනවා මම ගිහින් එන්නම්. හොඳමයි සර්. මිනිස්සු අපේ ජීවිතයට එනවා යනවා. හැබැයි අපිට ඇත්තටම ආදරේ කෙනා අපි ළඟ රැඳෙනවා. අපිව දාලා යන කෙනාට දෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි අපි දියුණු වෙන එක. චතුරි අරවින්දම දාලා ගියාට අරවින්ද වැටුනේ නැහැ. ජීවිතේ වැටුණු තැන්ම හයියක් කරගෙන දියුණු වෙන්න.